Okay. ආයි යාළුවනේ දිනපෙක් ලංකාවට channel එකට වඩා සාදරයෙන් පිළිගන්න. ඔන්න ඉතින් අද ගන්න තියෙන app එකක update එකක් ගැන. app එක කිව්වොත් WhatsApp එක තමයි app එක. දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන update එක තමයි username update එක. මේකෙන් දැන් ඔයාලට කාටවත් phone number එක දෙන්න ඕනේ නැහැ. ඔයාලට username එක දුන්නාම එයාලට ඔයාලව contact කරගන්න පුළුවන්. මේක ගොඩක්ම ප්‍රයිවසි පැත්තෙන් හොඳයි. මේ WhatsApp username එක. ඒ කියන්නේ ලේසියෙන්ම ඒක contact කරගන්න පුළුවන් ඔයා මේ username එක දෙන එක්කනට. එහෙනම් යමු වීඩියෝ එකට කොහොමද කරන්න කියලා. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එක ඕපන් කරගෙන WhatsApp app එක අප්ඩේට් තියෙනවද කියලා බලන්න ඕනේ මේ විදිහට. සර්ච් බාර් එකේ WhatsApp කියලා ගහලා සර්ච් කරලා WhatsApp අප්ඩේට් තියෙනවද කියලා බලන්න ඕනේ. මෙන්න මේ විදිහට මගේ අප්ඩේට් එකක් තියෙනවා. මේ විදිහට ඉන්ස්ටෝල් කරනවා අප්ඩේට් තියෙනවා. ඊට පස්සේ අප්ඩේට් තියෙනවා අප්ඩේට් කරගෙන ඔයාලා WhatsApp එක ඕපන් කරගන්න. මෙන්න මේ විදිහට ඕපන් කරගෙන මෙතන ඩොට් තුන තියෙනවා නේද? ඩොට් තුන ටච් කරන්න. ඩොට් තුන ටච් කරලා setting කියන icon එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන ඔයාලගේ personal information තියෙනවනේ. ඔයා නම එහෙම දාන්න එතන ටච් කරන්න. එතන අලුතෙන් ඔයාලට ඔප්ෂන් එකක් ඇවිල්ලා ඇති. ඇවිල්ලා නැත්තම් තව ටික දවසකින් මේ අප්ඩේට් තියෙනවා අනිවාර්යෙන් අප්ඩේට් කරන්න. මෙතන තියෙනවා username කියලා එක. මෙන්න මෙතන username select කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ Instagram username එක දාන්න. Facebook username එක දාගන්න පුළුවන්. මෙතන ඔයාලට වෙනම username එකක් දාන්න පුළුවන් WhatsApp එකේම username. මෙතන username කියන එක select කරලා මේ විදිහට ඔයාලට කැමති username එකක් දාගන්න පුළුවන්. මේකේ දැම්ම ආසනයක් කරලා වෙන් කරගන්න. ඒ කියන්නේ ඔයාලගේ බ්‍රෑන්ඩ් එකක් ඔයාලගේ බිස්නස් තියෙනවනේ. ඒ වගේ වට ඔයාලා මේ දැම්ම නම සේව් කරගන්න. දැක්ක this username is එයාලා ගාව දැන් ඔන්න බලන්නකෝ. මෙන්න this username is not available. මේ username එක වෙන එකකින් දාගෙන තියෙනවා. ඒකින්ද අපිට මේක ගන්න බෑ. ඒකින්ද දැම්ම ඔයාලගේ බිස්නස් එකට ගැලපෙන මේ username එක දාලා තියාගන්න. නැත්නම් ඔයාලට ඒ username එක දාගන්න බැරි වෙනවා ඉස්සර. ඊට පස්සේ මෙතනින් save දෙන්න ඕනේ. මේ විදිහට save දුන්නාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට username එක දාලා මේව කරාන් පස්සේ ඔයාලට එනවා you received මේ ඔයාගේ username එක පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් done ඔබන්න ඕනේ. මෙන්න ඊට පස්සේ කියනවා contact me by username. ඒ කියන්නේ ඔයාලා username එක විතරක් දීලා මේ contact කරගන්න පුළුවන් everyone මේ select කරලා තිබ්බොත්. people who know me key කියලා තිබ්බා. ඔයාලා username එකක් දෙන්න ඕනේ මේ code එකක් දෙන්න ඕනේ username එක දෙන එකනට. මෙතන මේ code එක මේ ඔයාලට ඒ code එක හරියන්නේ නැත්නම් මේ විදිහට මාරු කරගන්න පුළුවන් code එක. ඊට පස්සේ මේ code එක දාලා save key දුන්නාන් පස්සේ ඒ code එකයි username එකයි දුන්නාන් පස්සේ යාට contact කරගන්න පුළුවන්. මේක තමයි ඉතින් username update එක. ඔයාලට තවත් මේ වගේ වීඩියෝ නම් මාගේ channel එක subscribe කරලා මේ වීඩියෝ like එකක් දාලා comment එකක් දාලා මේ වීඩියෝ තව යාළුවන්ට බලන්න පුළුවන් විදිහට share කරලා අපි එහෙනම් අලුත් වීඩියෝකින් හම්බෙමු.